අපි දැන් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඔයාගන්න කෝල්ස් රෙකෝඩ් කරන්නේ කියලා. අපි බලමු මේක රෙකෝඩ් කරන්නේ කොහොමද කියලා. එතකොට මේක software එක ඇතුලේ රෙකෝඩ් වෙන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකේ තියෙනවා නම් call record කියන option එක අන්න ඒ අවස්ථාවේදී තමයි ඔයාට මේ call එක රෙකෝඩ් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අපි රෙකෝඩ් කරන ෆෝන් කෝල් එක ඒක ඔයාගේ මෙමරියේ තමයි තැම්පත් වෙන්නේ. හරි අපි දැන් ඔක්කොගෙම බැක් වෙලා ෆෝන් එකේ කෝල් ගන්න බටන් එකට යනවා. මේකේ මේ ඔප්ෂන් එකට ගිහපුවාම මෙතනින් අපිට ක්ලික් කරපුවාම මේ කොටස එනවා. එතකොට මේකේ පුළුවන් අපිට settings වලට යන්න. අපි settings වලට යමු. settings වලට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ටැබ් එකක් එනවා. record call වලට යන්න. auto record calls කියන එකට ඊළඟට ඔයා යන්න ඕන. record call වලට ගියා. auto record calls වලට ගියා. all calls කියන එක ඔයාට ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ රෙකෝඩ් කරපු කෝල්ස් බලා ගන්න. ඔන්න එතකොට ඔයාට මෙන්න මේකේ රෙකෝඩ් කෝල්ස් වලට ගිහපුවාම ඔයාට ඔයාගේ ජංගම දුරකථනයේ සේව් වෙලා තියෙන රෙකෝඩ් කෝල්ස් ටික බලා ගන්න පුළුවන්. මේ විදිහට මේ ෆෝල්ඩර් එක ඇතුලේ තමයි ඔයාට රෙකෝඩ් කෝල්ස් ටික තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් අපි ටෙලිසිආර්එම් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ මේකේ ප්‍රධාන මෙනුවට අපි යනවා. ඊට පස්සේ ප්‍රධාන මෙනුවට ගිහලා call tracking කියන එකේ media path කියන එක ක්ලික් කරනවා. select folders කියන එක ඔයාට select කරගන්න පුළුවන්. එතකොට ඔයාට මේකේ recordings call නොතනින් use this folders කියන එකෙන් ගිහිල්ලා මේකේ යට තියෙන කලව් කරලා sync වෙන්න දෙන්න පුළුවන්. ඔන්න එතකොට අපිට time එකක් ඉල්ලනවා. ඔබට phone එකේම folder එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.